ජීවිතේ නැමැති දිනපොතේ තවත් එක ලස්සන පිටුවක්. අද ජුනි මාසේ 6 වෙනිදයි. මාස ගණනාවක් තිස්සේ යමු කියමි කල්දාපු ගමනක් අද අපි යන්න තීරණය කළා. අද අපි පර්ත් සිටි එකේ පිහිටි වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සහ ලස්සන ස්වභාවික උද්‍යානයක් වන කිංස් පාර්ක් බලන්න යන්න තීරණය කළා. අපි උදේ 9:30ට විතර රේල්වේ ස්ටේෂන් එකට ආවා. ස්ටේෂන් එක ළඟ තිබ්බ කොෆි ෂොප් එකකින් අපි කැපචිනෝ එකකුත් අරගෙන ස්ටේෂන් එක ඇතුළට ගියා. අපි ගිය වෙලේ අපේ ප්ලැට්ෆෝම් එකේ කවුරුත්ම හිටියේ නැහැ. මම ඕස්ට්‍රේලියාවලට ඇවිත් අවුරුද්දකටත් වැඩි කාලයක් වුණත් ට්‍රේන් එකේ ගමන් කරලා තිබුණේ නෑ. ඉතින් මේක මගේ පළවෙනි ට්‍රේන් එක්ස්පීරියන්ස් එක. සිටි එකට ආවට පස්සේ අපිට මුලින්ම දැනුනේ හරිම සංසුන් වාතාවරණය. උදේ නිසා වෙන්නේ නැති පාරවල සෙනගත් ගොඩක් අඩුයි. ඊට පස්සේ අපි කිංස් පාර්ක් යන බස් එකට නැගලා Google Map එකේ පෙන්නපු තැනින් බැස්සා. බස් එකෙන් බැහැලා පාරේ අනිත් පැත්තට යන්න පොඩි බිංගියක් කරා අපිට යන්න වුණා. හස්බන්ඩ් මීට අවුරුදු 5කට කලින් කිංස් පාර්ක් ඇවිත් තිබුණත් එයාට හරියට මතකයක් තිබුණේ නැහැ එයා කලින් මොන එන්ට්‍රන්ස් එකෙන්ද ඇතුළට ගියේ කියලා. ටික දුරක් යද්දි තමයි එයාට මතක් වුණේ එයා කලින් පාර්ක් එකට ඇවිත් තිබුණේ වෙනත් එන්ට්‍රන්ස් එකකින් කියලා. කිංස් පාර්ක් කියන්නේ සාමාන්‍ය පාර්ක් එකක් නෙවෙයි. හෙක්ටයාර් 400කටත් වැඩි විශාලත්වයක් ඇති ලෝකයේ විශාලතම නගර උද්‍යාන අතරින් එකක්. ස්වෑන් රිවර්, පර්ත් සිටි ස්කයිලයින් සහ ස්වභාවික ඔස්ට්‍රේලියන් බුෂ්ලෑන්ඩ් එකම තැනකින් අත්විඳින්න පුළුවන් සුවිශේෂී තැනක්. අපිට මගදී පාර්ක් මැප් එකකුත් බලාගන්න පුළුවන් වුණා. එතකොට තමයි අපිට තේරුනේ අපි ඉන්නේ පාර්ක් එකේ එක කෙළවරක කියලා. බලන්න තියෙන ගොඩක් ප්‍රසිද්ධ ස්ථාන තිබුණේ පාර්ක් එකේ අනිත් පැත්තේ. ඉතින් අපේ ගමන එතනින් පටන් ගත්තා. ගස් වලින් වට වූ නිහඬ මම්පෙත් දිගේ අපි ඇවිදගෙන ගියා. අතරින් පතර ලස්සන වයිල්ඩ් ෆ්ලවර්ස් දකින්න පුළුවන් වුණා. ගමන මුල් හරියේදී කුරුල්ලන්ගේ සංගීත හඬින් අපේ කම් පිරවුණා. ඒ හඬ හෙද්දී නගරෙදි තියෙන කාර්යබහුල බව අමතක වෙලා යනවා. දැන් මේ වින්ටර් සීසන් එක නිසා සමහර ගස්වල කොළ වැටිලා අත විතරක් අහසට දිගහැරිලා හිටියා. ඒ අතරම තවත් ගස් සමහරක් තවමත් අද කොළ පැහැති කොළ වලින් පිරීලා හිටියා. ඒක හරියට අපේ ජීවිතේ වගේ. අපේ ජීවිතත් එකම වර්ණයකින් පින්තාරු වුණ එකක් නෙවෙයි. ඒක විවිධ වර්ණ, විවිධ අත්දැකීම්, විවිධ හැඟීම් වලින් හැඩවුණු ලස්සන සිතුවමක්. සමහර කාලවල අපි මල් පිපුණු ගස් වගේ සතුටින් පිරෙනවා. තවත් සමහර කාලවල කොළ හැල්ුණු ගස් වගේ නිහඬව හිස් බවින් පිරීලා ඉන්නවා. ඒත් මේ හැම අවධියකටම තමන්ගේම ලස්සනක් සහ වටිනාකමක් තියෙනවා. අපි ඇවිදගෙන ගියේ ඒ මම්පෙත නම් ඇත්තටම හරිම සංසුන්. නගරේ ඉන්නවද කියලාවත් හිතන්නවත් බැරි තරම් නිශ්ශබ්දයි. කලාතුරකින් ජොගින් කරන කෙනෙක් හරි එහෙම නැත්නම් ඇවිදින කෙනෙක් මුණ ගැහුණට ඒ හැරෙන්න ගොඩක් වෙලාවට මන්පෙත් හිස්ව තමයි තිබුණේ.
අපි ඉතින් වටේ තියෙන ලස්සන බල කතා කර කර හිමීට ඇවිදගෙන ගියා. සමහර තැන්වල නැවතිලා ගස් දිහා බැලුවා. තවත් තැන්වල කුරුල්ලන්ගේ හඬට ඇහුම්කන් දුන්නා. ඒ නිහඬ බව සහ සොබාධර්මයේ සැනසීම විඳිමින් අපි කිංස් පාක් එකේ අනිත් කෙළවරට ඇවිදගෙන ගියා. කාලෙකින් මෙච්චර දුරක් ඇවිදලා නැති නිසා ටිකක් දුර යද්දිම කකුල් රිදෙන්න පටන් ගත්තා. ඒත් බලන්න තියෙන දේවල් ගොඩක් නිසා අපි නැවතුනේ නැහැ. අපි මුලින්ම ගියේ ෆයර් ෆයිටර්ස් මෙමොරියල් ග්‍රෝව් එක බලන්න. මේ ස්ථානය නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් ජනතාව සහ සොබාධර්මය ආරක්ෂා කරන ගිනි නිවන භටයන්ට ගෞරවයක් වශයෙන්. ඊට පස්සේ අපි ගියේ කිංස් පාක් එකේ ප්‍රසිද්ධම ස්ථානවලින් එකක් වන DNA ටවර් එක බලන්න. මීටර් 15කට උස මේ කුල්මේ නිර්මාණය මිනිස් DNA අණුවේ හැඩය අනුකරණය කරලා තියෙනවා. ස්පයිරල් ස්ටෑර්කේස් එක දිගේ අපි දෙන්න හිමිහිට උඩට නැග්ගා. උඩට ගිහින් යකඩ වැටට හේතු වෙලා මම මේ ලස්සන දර්ශනය දිහා බලාගෙන හිටියා. පර්ත් සිටි එක සහ ඈතට විහිදුණු ගස්වලින් පිරුණු භූමි ප්‍රදේශයේ පේන දර්ශනය හරිම ලස්සනයි. ඊළඟට අපි ගියේ පයනියර් විමෙන්ස් මෙමෝරියල් එක බලන්න. වෙස්ටර්න් ඔස්ට්‍රේලියාව ගොඩනැගීමට දායක වූ මුල් පදිංචිකාර කාන්තාවන් සිහිපත් කිරීම සඳහා මේ ඉදිකිරීම කරලා තියෙනවා. කොළ පැහැති තන පිට්ටනිය මැද තිබූ ජලමාසා ඒ ළඟින් ගලා යන කුඩා දොළපාර ඒ තැනට විශේෂ සුන්දරත්වයක් එකතු කරලා තිබුණා. ඇත්තට මේ වතුර දකිද්දි නම් මට වතුරට පනින්නත් හිතුණා. මොකද ඒ වෙනකොට ඇවිතලා හරිම මහන්සියෙන් හිටියේ. ඇත්තටම හිතලා බලද්දී මගේ ජීවිතේ මෑතකදී වෙච්ච ලස්සනම දේවල් වලින් එකක් තමයි නැවත සබාධර්මයට ලං වෙන්න ලැබුණු එක. මගේ අක්කා හැමදාම වගේ නේචර් එක ගැන, ගස් ගැන, හීලින් ගැන කතා කරනවා. ඒත් මම ලංකාවේ ඉන්න කාලේ ඒ දේවල් වල වටිනාකම ඇත්තටම දැනගෙන හිටියේ නෑ. මගේ ජීවිතේ ගෙවුනේ හරියට මැෂින් එකක් වගේ. වැඩ, වගකීම් සහ හිතේ තිබුණු 1000ක් ප්‍රශ්න අතරේ මට මං වෙනුවෙන්වත් වෙලාවක් තිබුණේ නෑ. ශ්‍රී ලංකාව කියන්නෙම ස්වභාවික සුන්දරත්වයෙන් ඉහළින් ඉන්න රටක්. ගස්, කඳු, වැව්, ගංගා මැදම තමයි අපි ජීවත් වෙන්නේ. ඒත් ඇත්තම කියනවනම් මම ඒව දැක්ක විතරයි. ඒව දිහා නැවතිලා බලන්නවත්, ඒවායේ සුන්දරත්වය විඳින්නවත් මට කාලයක් තිබුණේ නැහැ. මගේ හිත හැම වෙලාවෙම පිරී තිබුණේ වැඩවලින්, වගකීම් වලින් සහ නොයෙකුත් ප්‍රශ්න වලින්. ඒත් මෙහිදී මට දැනෙන්නේ වෙනස්ම හැඟීමක්. දැන් මම ගස් දිහා බලනවා. සුළඟේ හඬ අහනවා. කුරුල්ලන්ගේ සින්දුවල රස විඳිනවා. සොබා ධර්මයක ගත කරන මේ සුළු මොහොතවල් හිතට පුදුමාකාර නිදහසක් සහ සැනසීමක් ගේනවා. ඇත්තටම නේචර් එක කියන්නේ මැජික් එකක්. ඊට පස්සේ අපි ලොටරි වෙස්ට් ෆෙඩරේෂන් වෝකවේ එක බලන්න ගියා. ගස් මුදුන් අතරින් ඉදි කරලා තියෙන මේ වෝකවේ එක උඩ ඉඳන්
පර්ත් සිටි එකත් ස්වෑන් රිවර් එකත් ඈතට වීදුණු දර්ශනයත් හරිම ලස්සනට දැක ගන්න පුළුවන් වුණා. වලාකුළු රහිතේ නිල් අහස යටින් පර්ත් සිටි එක හරිම ලස්සනට දිස්සුණා. ඈතින් දිවෙන ස්වෑන් රිවර් එකත් නිල් පැහැයෙන් දිලිසෙමින් අහසත් ගඟත් එකට එකතු වෙලා එකම සිතුවමක් වගේ පෙනුණා. නගරේ ගොඩනැගිලි අතරින් එන නිහඬ ලස්සනත් එක්ක ඒ දර්ශනය ඇත්තටම හිතට අමුතුම සැනසීමක් ගෙනාවා. ඊට පස්සේ අපි ගියේ ජයන්ට් බෝයක් ගස බලන්න. වයස අවුරුදු 100 ගණනක් පරණ මේ දැවැන්ත බෝයක් ගස කිම්බර්ලි ප්‍රදේශයෙන් මෙහි ගෙනවිත් නැවත රෝපණය කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගියේ ස්ටේට් වෝ මෙමෝරියල් එක බලන්න. යුද්ධවලදී තම රට වෙනුවෙන් ජීවිතය පූජා කළ සෙබළුන් සිහිපත් කිරීම සඳහා මේක ඉදි කරලා තියෙනවා. අපි උදේ පාක් එකට එනකොට තිබුණු නිහඬ බවට වඩා ඒ වෙලාව වෙද්දී පාක් එක පුරාම ජීවය පිරීලයි තිබුණේ. අපි ටික වෙලාවක් මෙමෝරියල් එකේ වටේ ඇවිදලා බලලා පැත්තක තිබුණු ගහක් යටින් වාඩි වෙලා ඒ මොහොතේ අපි දෙන්න ටිකක් නිදහසේ කතා කර කර හිටියා. ඉස්සරහින් පේන පර්ත් සිටි එකේ දර්ශනයත් සෙමින් සමන හුළඟත් එක්ක ඒ මොහොත හරිම සංසුන් සහ ලස්සන එකක් වුණා. සමහර වෙලාවට ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ. ආදරය කරන කෙනා එක්ක වාඩි වෙලා ටික වෙලාවක් කතා කරන එකත් ඇති හිත පිරෙන්න. එදත් ඒ වගේ ලස්සන මොහොතක්. අපි අවට දර්ශනය විඳිමින් පාක් එකට එන මිනිසුන් දිහාත් බලමින් ටික වෙලාවක් එතන ගත කළා. බස් ස්ටොප් එකට යන පාරේ දෙපැත්තේ තිබුණු විශාල ගස් පේලි දැක්කම නම් ඇත්තටම මට පුදුමත් හිතුණා. යෝධය වගේ අහස උසට නැගුණු ඒ ගස් පාර දෙපැත්තේ පෙළ ගැහිලා හිටියා. හෙමින් හමන සුළඟත් කොළ අතරින් ඇසෙන මුදු ශබ්දත් වටේම තිබුණු සංසුන් බවත් එකතු වෙලා ඒ තැනට අමුතුම නිස්කලංක හැඟීමක් ගෙනාවා. ඒ දර්ශනය ඇහැට විතරක් නෙවෙයි හිතටත් ලොකු සැනසීමක් ගෙනාවා. බස් එක එන්න තව ටික වෙලාවක් තිබුණු නිසා මම පාරායන තිබුණු තනකොළ අතර බිම වාඩි වෙලා ඉස්සරහා තිබුණු පර්ත් සිටි view එක දිහා බලාගෙන හිටියා. ඇත්තටම එදා මට හරිම මහන්සි. කාලෙකින් මෙච්චර දුරක් ඇවිදපු නිසා ඇඟට දැනෙන්නේ පුදුම මහන්සියක්. අන්තිම වෙද්දි නම් දකින තැන ඉඳ ගන්න තරම් මට මහන්සියක් දැනුණා. බස් ස්ටොප් එකට ආවට පස්සෙත් මම බිම වාඩි වෙලා ටික වෙලාවක් විවේක ගත්තා. ඊට පස්සේ අපි බස් එක අරගෙන නැවත සිටි එකට යන්න පිටත් වුණා. සිටි එකට ආවට පස්සේ අපි ලන්ච් එක ගන්න තීරණය කළා.
ඒ සඳහා අපි ගියේ බැරිඋමා රාමෙන් එකට. එතනින් අපි ටොරි අජිටමා උමා රාමෙන් එකයි ස්පයිසි කරංගෙ සහ චිකන් ග්‍රිල් ෆ්‍රේම් රයිස් එකක් ඕඩර් කරා. ඇවිතල මහන්සි වෙලා හිටපු නිසාද මන්දා ඒ කෑම නම් පුදුම රසයි. උණුසුම් රාමෙන් බඳුනක් එක්ක ඒ දවසට ලස්සන අවසානයක් දුන්නා. සමහර දවස් ජීවිතේ ලොකු සිදුවීම් නිසා මතක හිටිනවා. තවත් සමහර දවස් මතක හිටින්නේ ඒවායේ තිබු සරල සුන්දරත්වය නිසා. එදත් ඒ වගේ දවසක්. අපි ඇවිත්ත, අපි කතා කළා, අපි hina වුණ, අපි සබාධර්මයේ සුන්දරත්වය වින්දා. ඒත් ඒ හැම දේම අතරේ අපි තවත් ලස්සන මතකයක් එකතු කරගත්තා. ආයෙමත් ලස්සන පිටුවකින් හම්වෙන පොරොන්දුවෙන් මම අදට සමුගන්නවා.